හෙලෝ ගයිස් ඉතින් ඔන්න අදත් වෙනද වගේම සුපිරිම අප්කමින් ඉවෙන්ට් සෙට් එකක් මරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අරන් ගල තියෙන ඉවෙන්ට් එක කතා කරන්න කලින් දේවල් ටික ඔයාලට මතක් කරන්න තියෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි අපේ channel එක අලුත් කෙනෙක් ඉන්නවා channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයගේ වීඩියෝ like එකක් දාන්න තා වීඩියෝ like එකක් දාන්න කියලා මතක් කරනවා. හරි එහෙනම් ගයිස් ඉතින් අද වීඩියෝ එක කතා කරන ඉවෙන්ට් එක මම ඔයාලට කෙටියෙන් පෙන්නන්නම්. අද මොකද්ද කතා කරන ඉවෙන්ට් සෙට් එක කියලා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක ගැන අද වීඩියෝ එක අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් ගයිස් මේ වීඩියෝ එක මෙන්න මේ ඉවෙන්ට් එක ගැනත් අපි සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් ගයිස් මෙන්න මේ ඉවෙන්ට් එක ගැනත් අපි සම්පූර්ණයෙන්ම අද වීඩියෝ එක කතා කරනවා. ඉතින් ගයිස් ඔයාලා මේ දැක්කා වගේ ඉවෙන්ට් සෙට් එකක් අද වීඩියෝ එක කතා කරනදී ඉවෙන්ට් එක එන්නේ කවද්ද ඉවෙන්ට් එක කොච්චර ජෙම් යනවාද ඒ වගේ හැම විස්තරයක්ම අද වීඩියෝ එක කතා කරනදී වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් ගයිස් අපි වැඩි කතා නැති යමු වීඩියෝ එකට. ඉතින් ගයිස් අපේ සර්වර් ඉස්සරහට මෙන්න මේ ඉවෙන්ට් එක එන්න තියෙනවා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකෙන් ඇත්තට සුපිරි ඇනිමේෂන් දෙයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ස්කයිවිං ඇනිමේෂන් දෙයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගයිස් මෙන්න මේ ඉවෙන්ට් එක දැන්ට සර්වර්ස් කිහිපයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ සර්වර් එකට අනාගතයේදී මෙන්න මේ ඉවෙන්ට් එක එන්න තියෙන. ඉතින් ඔන්න ඔයාලට මම කල් තියාම දැනුවත් කරා මෙන්න මේ ඉවෙන්ට් එක එනවයි කියලා. ඉතින් ආවට පස්සේ ඔයාලා ගන්න හිතන් ඉන්නවනම් දල වශයෙන් ජෙම් 1500 1800ක් අතර ප්‍රමාණයක් යනවා මෙන්න මේ ඉවෙන්ට් එක ඔයාලා කවර් කරන්න හිතන් ඉන්නවනම්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකේ සුපිරි ඇනිමේෂන් එකක් ඔයාලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ ඇනිමේෂන් එක කොහොමද රන් වෙන්නේ කියලා. ඉතින් මාරම ලස්සන ඇනිමේෂන් එකක්. ඉතින් ඔයාලා ගන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් ගයිස් දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ගයිස් මෙන්න මේ ඉවෙන්ට් එක අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් එකක්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක කරා පට්ට ලස්සන පට්ට ඩීසන් ඉමෝට් හතක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන ඉමෝට් අතරින් රජපුට ඉමෝට් එක ඉතින් ගොඩක් කට්ටිය ආසයි ඉන්නේ ඉමෝට්. ඉතින් ඔන්න ඉමෝට් එක මේ ඉවෙන්ට් එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ගයිස් මෙන්න මේ ඉවෙන්ට් එක දැන්ට සර්වර්ස් කීපයකටම ඇවිල්ලා තියෙන. ඉතින් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකත් ඔයාලා දාලා දැනුවත් කරේ මේ ඉවෙන්ට් එක අනාගතයේදී අපේ සර්වර්ට එනවා කියලා ඔයාලට දැනුවත් කරන්න. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක ආවට පස්සේ ඔයාලා ගන්න හිතන් ඉන්නවනම් දල වශයෙන් ජෙම් 1500ත් 1700ත් අතර ප්‍රමාණයක් යන ඔයාලට මෙතනින් එක ඉමෝට් එකක් ගන්න. ඉතින් ඔයාලා ඉමෝට් හතරම ගන්න හිතන් ඉන්නවනම් යම්සි ටිකක් වැඩි ජෙම් ප්‍රමාණයක් යනවා. ඉතින් ඒක ඔයාගේ ලක් එක අනුව තීරණය වෙන්නේ. ඉතින් ගයිස් මෙන්න මේ ඉවෙන්ට් එකේ එන ඩේට් එක මම ඉස්සරහදී කන්ෆර්ම් කරලා කියන්නම්. ඉතින් ඒකින්ද අපිත් එක්ක ඇලර්ට් එක ඉන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් channel subscribe කරලා bell එක enable කරලා තියාගන්න. මොකද එහෙම වුණොත් විතර අපි දාන වීඩියෝ ශනිකව notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ගයිස් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ගයිස් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන ටෝකන් වීල් ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට ඇඩ් කරලා දෙනවා පට්ටම පරණ බන්ඩල් සෙට් එකක්. ඉතින් ඔන්න ගොඩක් කට්ටිය ආස් කරන සොම්බි සමුරායි බන්ඩල් සෙට් එක මෙතන තියෙන. ඉතින් ඔන්න ඕන කෙනෙක්ට කැමති බන්ඩල් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක ළඟ අපේ සර්වර් එන්න තියෙනවා. ඉතින් ඒක ඔයාලට මම මේ ඉවෙන්ට් එක දාලා දැනුවත් කරේ. ඉතින් අනාගතයේදී මම ඩේට් එක කන්ෆර්ම් කරලා කියන්නම්. ඉතින් එතකන් කට්ටිය ඉවසලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාලා මෙන්න මේ ඉවෙන්ට් එක කවර් කරන්න හිතන් ඉන්නවනම් දල වශයෙන් ජෙම් 2500 3000 අතර ගණක් වල ටොප් අප් කරලා තියාගෙන මොකද ටිකක් වැඩිපුර ජෙම් ප්‍රමාණයක් යනවා මේක එක බන්ඩල් එකක් හරි ඔයාලා ගන්න හිතන් ඉන්නවනම්. ඉතින් ගයිස් කොහමද ලක් එකට වැදුනත් නැතත් ඔයාලා ටෝකන් වලින් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන් මෙතනින් බන්ඩල් එකක්. ඉතින් ඒකින්ද ඔයාලා බය වෙන්න එපා. කොහමද ජෙම් 3000ක් ඔයාලා ටොප් අප් කරගත්තොත් අනිවාර්යෙන්ම ඔයාලා බන්ඩල් එක ෂුවර් ෂොට් එකටම ගන්න පුළුවන්. එහෙනම් ගයිස් දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ගයිස් අපේ සර්වර් තවත් ටෝකන් වීල් ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එක ඇඩ් කරලා තියෙන තොම්සන් ගන් ස්කින් සෙට් එකක්. ඉතින් පට්ට පවරන තොම්සන් ගන් ස්කින් එකක්. ඉතින් ඉතින් ඉන්කියුබේටර් වලට ආපු ගන් ස්කින් තමයි මෙතන ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පොඩ්ඩක් හරි ගන් ස්කින් ගැන දන්න කෙනෙක් නම් ඔයාලා දැකලා තියෙන හයිපර් බුක් එකට අදාළ ගන් ස්කින් එකක් මෙතන තියෙන. ඉතින් ඒක තමයි රැම්පේජ් හයිපර් බුක් එකට අදාළ තොම්සන් ගන් ස්කින් එක මේ ඉවෙන්ට් එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් එන්නේ හයිපර් බුක් එකට අදාළ තොම්සන් ගන් ස්කින් එක මෙන්න මේ ඉවෙන්ට් එකට අපේ සර්වර්ට එනකොට මේ ඉවෙන්ට් එක අයින් කරලා වෙනම ගන් ස්කින් එකක් ගලෝ එතනට ඇඩ් කරලා තමයි මෙන්න මේ ඉවෙන්ට් එක එන්නේ. ඉතින් ඒක අනාගතයේදී මම එතනට ඇඩ් වෙන ගන් ස්කින් එකත් ඔයාලා පෙන්නන්නයි. ඉතින් ඉතින් අපේ channel එකේ ඇලර්ට් එක ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් ඔයාලා මෙන්න මේ ඉවෙන්ට් එක කවර් කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාලා දල වශයෙන් ජෙම් 2500 3500 අතර ගානක් ටොප් අප් කරලා තියාගෙන ඉතින් එතකොට අනිවාර්යයෙන් මෙතනින් ගන්න ස්කින් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක දැන් සර්වර්ස් කීපයකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක එන ඩේට් එක මම අනාගතයේදී ඔයාලට කන්ෆර්ම් කරලා කියන්න. ඉතින් ඒකින්ද අපේ channel එකත් එක්ක හැමදාම ඔයාලා ඇලර්ට් එකේ ඉන්න. මොකද ඩේට් එක කන්ෆර්ම් කරලා අනාගතයේදී මම ෂුවර් ෂොට් එක ඔයාලට කියනවා. ඉතින් අපිත් එක්ක සෙට් වෙලා ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. එහෙනම් ගයිස් දැන් අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් බොස් අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන ලක් රොයල් ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට ඇඩ් කරලා තියෙන රවුල් වර්ග 3ක්. ඉතින් ඒ රවුල් වර්ග 3 අතර තියෙන ගොඩක් කට්ටිය ආස කරන පප්පා රවුල. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක බොස් අපේ සර්වර් එනවා කියලා කියලා තියෙන තව මාසින් හෝ එකමාරකින් තමයි මේ ඉවෙන්ට් එක එන්න තියෙන. ඉතින් මම එන දවසක් අනාගතයේදී කන්ෆර්ම් කරලා කියන්නම්. ඉතින් අපිත් එක්ක ඇලර්ට් එකේ නිකට තව සැරයක් වඩා මතක් කරනවා. ඉතින් ගයිස් මේ ඉවෙන්ට් එක ආවට පස්සේ ඔයාලා මේ ඉවෙන්ට් එක කවර් කරන්න හිතන් ඉන්න කෙනෙක් නැතිනම් තව වශයෙන් ජෙම් 1500 2000 විතර ටොප් අප් කරලා තියන්න. ඉතින් ඒ ගාන තිබ්බොත් ඔයාලට මේ රවුල් වර්ග 3ම ගන්න පුළුවන්. ඉතින් ඔන්න ජෙම් ගාන තවල මම හරියටම කිව්වා. එහෙනම් ගයිස් දැන් අපි ළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ගයිස් අපේ සර්වර් ඉස්සරහා ඉන්න තියෙන තවත් ටෝකන් වීල් ඉවෙන්ට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එක ඇඩ් කරලා තියෙන ෂොටි ස්කින් 4ක්. ඉතින් මේ ෂොටි ස්කින් සෙට් එක ඔයාලට පේන ඇති ගොඩක් කට්ටිය ආස කරන ටොපිකල් පැරැක්ටර්ස් සහ විටලන් ෂොටි මෙතන ඇඩ් කරලා තියෙනවා. ඉතින් බොස් මෙන්න මේ ඉවෙන්ට් එක දැන්ට සර්වර්ස් කීපයකටම ඇවිල්ලා තියෙන. ඉතින් අපේ සර්වර්ට මේ ඉවෙන්ට් එක එන්න පුළුවන්. ඉතින් එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන් ලයින් එක තියෙන. මොකද මේ ඉවෙන්ට් එක පොඩ්ඩක් සැකසහිතයි. ඒ වුණාට එන්න පුළුවන්. ආවොත් කියලා හිතලා තමයි ඔයාලා මම දැනුවත් කරේ. ඉතින් එනවනම් හරියට මම කන්ෆර්ම් කරලා ඉදිරි වීඩියෝස් වල දැනුවත් කරන්න ඩේට් එකක් ඔයාලට. ඉතින් අපිත් එක්ක ඇලර්ට් එක ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් අද වීඩියෝ කොහොමද වීඩියෝ ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒගොල්ලෝ channel එක කෙනෙක් කියන channel subscribe කරන්න කියලා මතක්
කරනවා. එහෙනම් guys අපි මේ වගාව තියෙන සෙට් එක ආදරේ හැමෝටම bye bye.